චුට්ටක් පරක් වුණා මට යන්න වුණා වැලිකඩ හිරගෙදරට කියලා. පස්සේ අහවලු ඇයි කියලා. පස්සේ කළු බණක් කියන්න වුණා මට. ඒකින්ද පරක් වුණා පොඩි සංවේදී සිද්ධියක් වුණා. මම බණ කියපු තැන හිටියා හොඳ දේහධාරී උස මහත පිරිමි ළමෙක්. මම බණ කියලා යනකොට දුවගෙන ඇවිල්ලා මට කිව්වා අනේ හාමුදුරුවනේ මාව බේරගන්න කිව්වලු. පස්සේ බලනකොට අද තමයි යා එල්ලා මරණ දවස. මෙයා ඉල්ලීමක් කළාලු හාමුදුරනේ අම්මා ඇති ගේට්ටුව ගාව අම්මට කියන්න මම එල්ලා මරුවයි කියලා කිව්වා. මේක හරි දුක හිතෙන සිද්ධියක්. පස්සේ හාමුදුරුවෝ යනකොට වයසක උපාසකම්ම කෙනෙක් ඉන්නවලු එතන. හාමුදුරුවෝ අහනවා මම කොහොමද එයාට මේක කියන්නේ කියලා හාමුදුරුවෝ අහනවා. එතකොට අපේ සනන්දන්ද සිරි අපේ ගායකයාට හිතුණලු මේක ගීතයක් කරන්න. ඔගොල්ලෝ දැන් මේක තේරුම් ගන්න වැලිකඩ හිරගෙදර මේක ඉස්ලාම් මනසට ගන්න වැලිකඩ හිරගෙදර අද එල්ලා මරනවා. මෙයා ඉල්ලීමක් කළාලු මට දැන් ඉල්ලනවනේ එකේ සමහර අය කෑම ඉල්ලනවා සමහර අය ගෙදර අය බලන්න ඉල්ලනවා එහෙම කියනෝනේ. දැන් කැප්පට පොළ නිලතුමා මේ හිසකසා දාන වෙලාවෙදි කිව්වා මට දලදා වඳින්න ඕන කියලා. මෙයා කවල මට බණක් අහන්න ඕනේ. ඊට පස්සේ බණ අහන්න ඕන කිව්වන් පස්සේ බණ කියනවා. ඒතර හාමුදුරුවෝ බණ කියනවා වැලිකඩ හිරගෙදරට එල්ලා මරන්න පැයකට කලින්. අම්මා ඉන්නවා එතන ගේට්ටුවේ එළියේ. මෙන්න මේක තමයි ගීතය. හොඳට අහගෙන ඉන්න. ඇත්තරම සිංහල ස්වභාවිත ගීතයේ ඇසට කඳුළු උනන ගීතයක්. මේක සමාධියක් වාගේ සමවැදිලා අහගෙන ඉන්න මේ ගීතේ.